හෙලෝ මුත්‍රා ගල් ගොඩක් අය කියනවනේ මුත්‍රාවල මගේ ගල් තියෙනවා එහෙම නැත්නම් මගේ මුත්‍රාත් එක්ක ලේ යනවා කියලා. මේක තමයි අද මගේ මාතෘකාව. මුත්‍රා ගල් කියන ඒවා එන්න ප්‍රධාන හේතුව තමයි ඩීහයිඩ්‍රේෂන් එක. එහෙම නැත්නම් අපි වතුර ගන්නවා මදි. වතුර බොනවා මදි. ඒක ප්‍රධාන හේතුව. මුත්‍රා ගල් කියන ඒවා වර්ග කීපයක් තියෙනවා. ගොඩාක්ම තියෙන ඔක්සලේට් ගල් කියන්නේ. ඔක්සලේට් වලින් හැදිච්ච ගල්. එතකොට ඔක්සලේට් වලින් හැදිච්ච ගල් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි ඔක්සලේට් බහුල කෑම කන එක. උදාහරණයක් විදිහට තක්කලි. ඊට පස්සේ ඒතකොට කැල්සියම් ඔක්සලේට් ස්පටික එන්න පුළුවන්. ඊට පස්සේ ෆොස්ෆේට් වලින් හැදිච්ච ගල් තියෙනවා. ඊට පස්සේ අපි වැඩිපුර ගොඩාක් කිරි බොනවා නම් කැල්සියම් බහුල ආහාර ගොඩාක් ගන්නවා නම් ගල් හැදෙන සම්භාවිතය වැඩි වෙනවා. ඩිහයිඩ්‍රේෂන් එකට අමතරව. එතකොට රෝග ලක්ෂණ මොනවද? රෝග ලක්ෂණ ගල් තියෙන තැන අනුව වෙනස් වෙනවා. මොකද මුත්‍රා ගල් කියන එක වකුගඩු වල ඉඳන් අපේ වකුගඩු වල සහ වකුගඩු වලින් බ්ලැඩර් එකට එහෙම නැත්නම් මුත්‍රාශයට මුත්‍රා එන නාලවල ඒක යුරිටස් වල ඊට පස්සේ මුත්‍රාශය ඔය කියන තැන් තුනේම එන්න පුළුවන්. එතකොට රෝග ලක්ෂණේ සාමාන්‍යයෙන් වෙනස් වෙනවා තියෙන තැන අනුව. එතකොට වකුගඩු වල ගලක් තියෙනවා නම් සමහර වෙලාවට කිසිම කැක්කමක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ටිකක් ලොකු ගලක් තිබ්බත් කැක්කමක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්දේ කැක්කමක් එන්නත් පුළුවන්. යුරිටස් වල ගල් තියෙනවා නම් කොන්දේ ඉඳන් බඩ පැත්තට එන loin to groin pain එකක් කියලා තමයි කියන්නේ. patientලා ඇවිල්ලා කියන්නේ මගේ කැක්කමක් එනවා කොන්දෙන් පටන් ගන්න බඩ පැත්තට එනවා කියන එක. මුත්‍රාශය ගල් තියෙනවා නම් සුප්‍රපියුබික් ඒරියා එකේ අපි පියුබික් ඒරියා එකේ පොඩි ඩල් පේන් එකක් එන්න පුළුවන්. ඊට අමතරව ටර්මිනල් හිමැට්යූරියා කියලා මුත්‍රා කරලා අන්තිමට ලේ චුට්ටක් යන්න පුළුවන්. ඔය ටික තමයි රෝග ලක්ෂණ ටික. එතකොට මුත්‍රා ගල් එන එක නතර කරගන්න මම කිව්වා ඉස්සෙල්ලා අපි හොඳට වතුර බොන්න ඕනේ. ඔක්සලේට් තියෙන කෑම වර්ග අඩු කරන්න ඕනේ. ඊට පස්සේ කැල්සියම් අධික විදිහට ගන්න එක නතර කරන්න ඕනේ. ඔය වගේ දේවල්. ඩීහයිඩ්‍රේෂන් එක නතර කරගන්න එක තමයි ප්‍රධානම හේතුව. ඒ කියන්නේ හොඳට වතුර බොන එක. ප්‍රධානම ක්‍රමය හොඳට වතුර බොන එක. ඊළඟට අපිට ගල් තියෙනවා නම් අපි මොකද කරන්නේ? ගල් තියෙනවා නම් අපි මුත්‍රා රිපෝට් එකක් බලනවා. ඒක තමයි සරලම දේ. ඒ බලලා මුත්‍රා රිපෝට් එකේ රෙඩ් සෙල්ස් කියලා තියෙනවානේ. රෙඩ් සෙල්ස් පොසිටිව් නම් ගොඩක් වෙලාවට අපිට ගලක් කියලා සස්පෙක්ට් කරන්න පුළුවන්. ප්‍රතිකාරක ගැන හිතනකොට ඒකේ ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා. එකක් මෙඩිකල් එක්ස්පාන්ෂන් තෙරපි එක. ඒ කියන්නේ අපි බෙහෙත් දීලා මුත්‍රා ගල් අයින් කරන්න පුළුවන්. හරි. ඒතර ඒකදී අපි කරන්නේ උදාහරණයක් විදිහට ටැම්සලූසින් කියන බෙහෙත් එක දෙනවා. ඒකදී යුරිටර්ස් වල ඒ කියන්නේ අර මුත්‍රා වකුගඩු වල ඉඳන් මුත්‍රාශයට යන බටේ බිත්තිය රිලැක්ස් කරනවා. එතකොට ගලක් ඒක හිර වෙලා තියෙනවා නම් ඒ ගල පාස් වෙලා යනවා. අන්න ඒක තමයි MAT එක. එහෙම නැත්නම් මෙඩිකල් එක්ස්පාන්ෂන් තෙරපි එක. ඒ ක්‍රමේ හරි ගියේ නැත්තම් අපිට කරන්න පුළුවන් සර්ජිකල් මෙතඩ්ස්. එතකොට සමහර වෙලාවට අපි අර එක්ස්ටර්නල් එනර්ජි සෝස් එකකින් යවන වේව් එකකින් ගල් කුඩු කරන එක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සර්ජරි එකක් මගින් වකුගඩු වල තියෙන ගල් ඉවත් කරන අවස්ථා තියෙනවා. ඒක ડોක්ටර් කෙනෙක් ඩිසයිඩ් කරනවා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්ස් වලින් පස්සේ ගලේ සයිස් එක බලලා මේක අපිට මෙඩිකලි බෙහෙත් වලින් අරින්න පුළුවන්ද නැද්ද කියන එක ඩිසයිඩ් කරලා ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම සර්ජන් කෙනෙක් ගාවට ගියාම එයාලා ඩිසයිඩ් කරනවා මේක කොහොමද අපිට අයින් කරන්න පුළුවන් කියලා. ඒතර ඕක තමයි සරලව මුත්‍රා ගල් ගැන දෙන්න පුළුවන් සරලම තොරතුරු ටික. ඔයාලටත් මේ මං කිව්ව රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාලා වහාම ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. මොකද මුලින් පොඩි කැක්කුමක් ආවත් පස්සේ ඊටාම තද කැක්කුමක් එන්න පුළුවන් මුත්‍රා ගලක් තියෙනවා නම්. thank you very much. ඔක්කොම මගේ වීඩියෝස් බලද්දි මේවා මගේ account එක follow කරන්න අමතක කරන්න එපා. thank you.